අයිබෝවන් සුබ මධ්‍යහනක් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ. මහනුවර පොදු ප්‍රවාහන සේවා සියල්ල ඒකාබද්ධ කෙරෙන ප්‍රවාහන පරයන්තය ඉදිකිරීම සඳහා දුම්රිය ඉඩම් යොදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා. මහනුවර ගුඩ්ෂෙඩ් අංගනයේ ඉදිකරන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 69.6ක් මේ වන විට එහි බිම් මහල ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා. එහි ප්‍රගතිය සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර SBS අබේකෝන් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම පරයන්තය ඉදිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. දුම්රිය දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාර 1.9ක භූමි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට යොදා ගන්නවා. එහිදී අහිමි වන දුම්රිය නිවාස වෙනුවෙන් මහල් 7කින් සමන්විත දුම්රිය නේවාසික ඒකකයක් ඉදිකෙරෙනවා. ව්‍යාපෘතියේ ප්‍රශ්න වගේක් තිබුණා. ඒගොල්ලන්ගේ ඉඩම වෙන් කිරීම සම්බන්ධව සහ දුම්රිය මාර්ගයත් එක්ක රේල්වේ එකත් එක්ක ප්‍රශ්න වගේක් තිබුණා. විශේෂයෙන්ම රේල්වේ එකේ ඔපරේෂන්ස් කරගෙන යද්දි මේක කරන්නේ කොහොමද කියන එක ගැන ඒකේ තිබු ප්‍රශ්න ටික විසඳ ගන්න තමයි අපි දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමත් ගෙනලා සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේ ප්‍රශ්න ටික අපි සැහැණ විසඳගත්ත කියලා අපි හිතනවා. ඒක ව්‍යාපෘතිය ඉක්මනට ඉදිරියට ගෙන යාමට ඉවහල් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක වසර 3ක කොන්ට්‍රැක්ට් එකක්. ඒක 2027 මාර්තු 17 වෙනිදා වැඩ අවසන් වෙනවා. මේකට මුදල් ප්‍රතිපාදන සපයන්නේ වර්ල්ඩ් බැංක් එකෙන්. අද වෙනකොට 135ක වගේ ප්‍රගතියක් තියෙනවා මේකේ. ඉතින් ඇත්තටම මේ ව්‍යාපෘතියත් එක්ක කලින් තිබුණ ගුඩ්ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එක මහල් 4කින් සමන්විත ගොඩනැගිල්ලක් විදියට තියෙනවා. මූලිකව රේල්වේ කටයුතු සිදු වෙන අතරතුරේ අපිට මේක මැදයිලා වැඩ කරන්න වෙනවා. කොහොමද මෙතෙන්ට පිවිසෙන්නේ, මේක ඇතුලේ ඉදිකිරීම කරන්නේ කොහොමද, වලවල් හාරන්නේ, පයිල් ගහන්නේ කොහොමද කියන ශේෂ්ඨ පරීක්ෂාවක් අද කරා. ඉතින් හුඟක් තීරණ ගත්තා මේක ඉදිරියට වැඩ කරන්න පුළුවන් ආකාරය සම්බන්ධව.